මේවා තෝරන්නේ වාගේ පොඩිනේ. මේ මට නෙමෙයි මගේ කොල්ලට. මගේ පොඩි උනාට එයාගේ ලොකුයි. ඔයා තාම පොඩිනේ. ඇයි ජොබ් එකක් කරන්නේ? පොඩි කියලා බෑ නේද මටත් හම්බ කරන්න වෙනවා. මගේ අම්මටයි තාත්තටයි තාම අවුරුදු 16යි. ඔයා හරි ලස්සනයි දුවේ. ඔයා මගුලක් කියනවා මම කොල්ලෙක්. පුළුවන් නම් මාව අපේ පුංචිගෙන් බේරගන්න නෑ. ඉතින් ඔයා මෙච්චර පොඩි කාලෙදි මෙච්චර හොඳට නටන්න ඉගෙන ගත්තේ පුතේ. මම ඉපදුන දවස් ඉඳන් අම්මත් එක්ක TikTok කරනවා නේද? ඔයා ඇයි තරහින් වගේ ඉන්නේ? අපේ මාමා මට කියනවා පුතා මේක කියන්න. පුතා ඒක කියන්න කියලා මට නරක වචන උගන්වනවා. පස්සේ මම ඒවා කියද්දි අම්මගෙන් ගුටි කන්නේ මම. ඔයා ළඟ තියෙන භයානකම ආයුධය මොකද්ද? මගේ භයානකම ආයුධය තමයි මගේ උඩ දත් දෙක. පුතේ ඇයි මේ වයසට මේ වගේ රස්සාවක් කරන්නේ? මම මේ සල්ලි එකතු කරන්නේ මගේ නැන්දට මොලයක් ගන්න. මොකද එයාට තාමත් එයාට බොරු කියපු එයාගේ එක්ස් එක්ක යාළුවා. මොන ලස්සන කොණ්ඩයක්ද දූට තියෙන්නේ? මම කෙල්ලෙක් නෙවෙයි මම කොල්ලෙක්. නැන්ද මගේ කොණ්ඩේ සැලූන් කෝස් එකට පුරුදු වෙනවා. බෝංචි කන්න ආසද? අනේ නැන්දි. අම්මා හැම වෙලාවෙම බෝංචි වලට මිරිස් දානවා. ඉතින් සමහර වෙලාවට මාව රවට්ටලා මිරිස් කන්නත් වෙනවා. මේ ලෝකෙට ආවේ කොහොමද? මාව මෙහෙට ගේන්න මගේ අම්මට මාස 9ක් ගියා. මගේ තාත්තට තත්පර 45ක් ගියා. උපරිම. හොයා ගන්න ඕනේ මගේ අම්මව. ඇයි බබා? අපේ තාත්තා TikTok එක කැලලක් ටෝක් කරනවා. ඒක කියන්න. යම්මේ කලබලෙන් එක දිගට කියන් යන්නේ තාත්තට හයියෙන් කරන්න කියලා. මොකද පුතේ? තාත්තා හැම වැඩක්ම කරන්නේ හරි හිමිට. මේ මොකද්ද තාත්තා හැමතිස්සෙම දෙවැනි පාරක් කරමු කියලා කියන්නේ? ඒ සෙල්ලට මාවත් ගන්නකො. ඩොක්ටර් මට ඇතුළට යන්න ඕනේ. මං හිගන පවුලක නෑ ඉන්නේ. රාජපක්ෂ පවුලකවත් ඉපදෙන්න ඕනේ. මේ මොකද්ද මේ? මම බඩේ ඉන්නකොට මේක මගේ ඔළුවේ අනුනානේ. මට ප්‍රශ්නයක් අප්පා. මම මෙතන ඉඳන් ඉද්දි අම්මා කාමරේ ඉඳන් බේබි කියලා කාටද කතා කරේ? මේ පූසෝන්ගේ මස් කනවද? නෑ පුතේ. ඊයේ රෑ මට තාත්තා කියනවා අහුණනේ පූස කනවා කියලා. අව් ස්වීටි. ආච්චි කියනවා මං තාත්තා වගේ නෙවෙයි කියලා. අපි දෙන්න නියුන් වුණාට ඔබ නිකන් එහා ගෙදර අංකල් වගේ. 911 ටග්ගල එන්න. මගේ තාත්තයි මරා ගන්නවා. මං කාගේද කියලා අහලා. මම මාස 9ක් තිස්සේ ඇතුලේ ඉඳන් බලන් හිටියේ තාත්තට මේක කියන්න. අම්මට තව බොයිෆ්‍රෙන්ඩ්ලා දෙන්නෙක් ඉන්නවා. ડોක්ටර් කොහොමද තාත්තා? මම ඉපැන්නට නම දාගන්න ඕනේ. මෙයා එන්න පැන්නද? අපි යාළු මාමලා ටික ඔක්කොම ඇවිල්ලා මාර වදයක් දෙන්නේ මට මගේ චූකුරුල්ල අල්ලන්න. මං හිතුනොත් මේක කපලා දානවා. තාත්තා මට දෙන්න නැතුව අම්මගේ කුක්කු ඔක්කොම බොනවා. මගේ තාත්තා කවුද කියලා දන්නවද? ඔයා මඟුලක් කතා කරනවා මන්තියා. මගේ අම්මවත් මගේ තාත්තව දන්නවත් දන්නේ. අද මම තාත්තිගේ කල්ලක හොඩලා මේ පෙට්‍රෝලුත් ගාලා තියන්නේ. අලියට වැඩ අනේ මත. උන ගමන් කකුල් දෙකෙන් උස්සල පත්ත පැත්තට තඩි බෑව දොස්තර ඉන්නේ කොහෙද? මට විසඳ ගන්න පත්නයක් තියෙනවා. පුතේ ඔයා දන්නවද තව අවුරුදු 5න් 5 ශිෂ්‍යත්ව ලියන්න තියෙනවා කියලා? අම්මෝ ඒකට තව කල් තියෙනවනේ. දැන් පඩිගාගෙන ඉන්නකෝ. ගැන දන්න පොඩි රහසක් අපිටත් කියන්නකෝ. අපේ අම්මිද එයා හූනෙට්ටත් හරි බයයි. තාත්ති බොරුවට හූනෝ කිව්වත් ඇති එයා කෑ ගහගෙන දුවනවා. උට කෙල්ලෙක් හොයලා දෙන්න බැරි ගෙදරක ඉඳලා මොකටද? මම යනවා. ඔයාලම ඉන්නකෝ. මේ Google මගේ අම්මව TikTok එකෙන් අයින් කරලා දෙන්නකෝ. එයා නටනවා විතරයි. මට කන්නවත් දෙන්නේ නැහැ. ඔයා අද රැට මොකද කරන්න ඉන්නේ? මම පාන්දර දෙකට කෑ ගහලා අනලා ගෙදර ඔක්කොමලව නැගිට්ටවලා. ඔයා හැමතිස්සෙම බිම බඩ ගන්නෙ. මම ඉන්නේ රහස් මෙහෙයුමක. අම්මා හැමතිස්සෙම කියනවා එයාගේ රිමෝට් එක හොයාගන්න බෑ කියලා. චර ලස්සන්ට ඇඳගෙන කොහෙද යන්නේ? මාමා කිව්වා ලෑස්ති වෙන්න කියලා අපි ඇවිදින්න යනවා මට අයිස්ක්‍රීම් අරන් දෙනවා කිව්වා. මට එළවලු ගේන්න කිව්වා ඒත් සල්ලි නැතුව එව්වේ. මම හුරතල් නිසා සල්ලි ගන්නෙ නෑලු. අනේ උදව් කරන්න. අච්චි මම ඔයා වගේ කියලා හැමෝටම කියන්න එපා. මට තාම දත් තියෙනවා. විභාගෙ ලියන්න පුළුවන්ද? අනේ අංකල් මේ දවස් ටිකේම TikTok කරා මිසක් පාඩම් කළේ නෑනේ. දැන් තමයි ඔක්කොම මතක් වෙන්නේ.